ගන්න ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවනි ආයතන සමත් වෙලා තියෙන්නේ එදා කරේ ආවස්තික පිරිවෙයි තෑගි ටික ඔක්කොම නිකන් ඔයා මං කොල්ල කාලා වගේ වෙනස් වෙන්න කියලා මං තැනකදී කියනවා. තෑගි වලින් අමතක නොවන තෑග්ගක් තිබුණ පොඩි සිදුවීමක්. සර් පළවෙනියට තෑග්ගක් විදියට අපිට ලෝණ මල්ලක් තමයි ඒක මට ගන්න අවස්ථාව ලැබුණා. මේව නම් මාර සම්බන්ධතාව තමයි හම්බ වෙන්නෙත් මාසෙට පාර ඒ වෙලාවෙත් විනාඩි 5යි කතා කරන්නේ. ඒ වගේ කියන්නේ රෝමියෝ ජූලියට් වගේ කණ්ඩායමක් ඉන්නවා. දැනුත් තේන බලන්න මූණ වල තියෙන තෙම් පාට අපි ගෙලින්ම ආමුකෝ හරි. දැන් මොකද්ද කෙලින්ම සබඳතාවයක් පැවතුනාද නැද්ද? කවුද ඔයාට ඇත්තටම ශක්තියක් දුන්නේ ගැන පොඩ්ඩක් කිව්වොත් මොන අඩුපාඩුවක් තිබ්බම මං ඉල්ලන්නේ හැමදේම මට අරන් දීලා තියෙන අයද. ඔව් ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ අවුරුද්දට ඇඳුම් අරගෙන නැහැ. ඉතින් අම්මත් හොඳට මැඬුවා සර් එක කතා කරගන්න බැරි ගානටම ඇඬුවා මට මතකයි. මට ඇත්තටම හිටියේ මේ අම්මා විතරයි. මං 2 වසරේදී තාත්තා නැති වෙන්නේ. ඒ කියන්නේ සෝරි. දුකයි මේ තාත්තට ප්‍රතිඵල අරන් දෙන්න බැරි වෙච්ච එක ගැන. දිනාගත්තු ගාල්ල දිස්ත්‍රික්කයේ මලීෂ නිම්සරට එන්න කියන ස්ටේජ් එකට හැමෝම අපඩියක් ගහලා ගන්න. Thank you සර් අවස්ථාව දුන්නට. මම මලීෂ නිම්සර මගේ ඉස්කෝලේ අම්බලන්ගොඩ ගාපීජේ ඉස්කෝල රත්න විද්‍යාලය සර් කිව්වා වගේ මම තමයි මේ පාර කලාංශයේ ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවනි ආයතන සමත් වෙලා තියෙන්නේ. ඉතින් මුලින් සර් ගැන පොඩ්ඩක් කියලා ඉන්නම් මමත් ඕගොල්ලෝ වගේම තමයි සර්ගේ තමයි මුලින් ඉඳන්ම ක්ලාස් ආවේ කෝර්නිෂයට සර්ගේ වැඩපිළිවෙල නිසා සහ සර්ගේ විෂය කරුණු සරලව පැහැදිලිව කියලා දීම මට ගොඩක් පිටුවහලක් වුණා මේ ප්‍රතිඵලය ගැන ගන්න සර් හරි අපි එහෙනම් මුලින් බලමු මේ ඔයා මොන කාලේ වගේද පන්තියට සමහරක් අය මැදින් එනවා අගින් එනවා හරියට මොන කාලේ වගේද ආවේ මතකයි දාපු දවසේම මම පන්තියට ආවේ පන්තිය පටන් අරගෙන සති දෙකකට විතර පස්සේ එදා කරේ ආවස්තික පිරිවෙයි පාඩම. හොඳයි very good. හරි ආවස්තික පිරිවෙයි ඒකත් මතකයි. එතකොට මේ දැන් මුලින්ම ක්ලාස් එකට මම ඉතින් අම්බලන්ගොඩ ඔයාට ඒ O level කොහමද රිසල්ට්? O level මට A7යි B2යි. A7යි B2ක් තියෙනතොර දක්ෂ ළමේ. එතකොට මුලින්ම මම හිතන අම්බලන්ගොඩ එනකොට මේ දැන් ඔයා ක්ලාස් එක ගැන දැන් මම අලුත් කෙනෙක් නේ අම්බලන්ගොඩට. ක්ලාස් එක ගැන දැනගත්තේ කොහොමද සහ ඇයි එහෙම දිගටම එන්න හිතුනේ දැන් ළමයි ප්‍රමාණය අඩු මට්ටමක් ඉන්නේ නැත්තේ? ඒතර ඇයි එහෙම එන්න හිතුනේ පොඩ්ඩක් විස්තරයක් කියන්න බන්නේ ගැන? ක්ලාස් එක ගැන මුලින්ම දැනගත්තේ මේ මම සර්ගේ YouTube වීඩියෝ එකක් දැකලා ඊට පස්සේ තමයි මට ආරංචි ආවේ සයන්ස් සෙන්ටර් එකේ ක්ලාස් කරනවා කියලා. ආපු පළවෙනි දවසේ මට තේරුණා මේ සර් හරියම පැහැදිලිව එදා කරුණු ටික අවස්තික පිරිවෙයි පාඩම කොහොම හරි මට ගෙදර යනකොට සම්පූර්ණ වගේ ඒ ටික පුළුවන් අවස්තික පිරිවෙයි ලක්ෂණ අවස්තික පිරිවෙයි ශූන්‍ය වෙන අවස්ථා ඒ ඔක්කොම සහ සති දෙක තුනක් මාසයක් විතර යනකොට අනිත් පන්ති වල අනිත් ළමයිට ඒ කරපු කරුණු ටිකේ තියෙන දැනීමකට වඩා මට දැනුමක් තියෙනවා කියලා මට තේරුණා. ඒ නිසා සර් විශ්වාස කළා දිගටම සර්ගේ ඇවිල්ලා වැට්ටික් කරගන්න මං හිතුවා. හරි. එතකොට මේ දැන් ඔයා සාමාන්‍යයෙන් රෑන්ක් එකක් යනකොට දැන් ඒ වගේම තමයි අපි ඉස්කෝලේ පේපර් බලන්න බැලේ. ඉස්කෝලේ කොහොමද පේපර්ස් වල ලකුණු තුනේ පළාත් පේපර්ස් වල එහෙම? ඔව්. මට 90ට වඩා තිබිලා තියෙනවා හැම ටර්ම් ටෙස්ට් එකකටම. මට මතක විදිහට ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 98ක් තිබිලා තියෙනවා. සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 94ක් තිබිලා තියෙනවා. තර්ඩ් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 90ක් තිබිලා තියෙනවා. හරි. එතකොට මේ ඔයා සාමාන්‍යයෙන් පන්ති ඇවිල්ලා වෙනම වාඩි වුණේ මට මතක විදිහට ඉස්සරහ වෙනම වාඩිලා හිටියේ. එතකොට මේ ඒ කියන්නේ අනිත් අයගෙන් මිදිලා වගේ හිටිය වගේ එකක් තිබුණා. එතකොට ඔයා කියන්නේ ඉගෙනීම විතරමද කරේ නැත්නම් වෙනත් බාහිර ක්‍රීඩා මොනවා හරි කරාද මොනවාද? ඔව් පොඩි කාලේ කුලරත්න ඉස්කෝලේට ගියේ. කුලරත්න ඉස්කෝලේ පොඩි කාලේ ඉඳන් නැටුම් තරඟ වලට සහ ඉස්කෝලේ ඉවෙන්ට්ස් වලට සහභාගී වෙලා තිනවා. ඒ වගේම තමයි කුලරත්න ඉස්කෝලේ අවුරුදු 15න් 15 පැස්පන්දු කණ්ඩායමේ උපනායක විදියට වසර කිහිපයක් කටයුතු කරලා තිනවා. නමුත් A level කාලේදී මම ඒ ටික පොඩ්ඩක් පස්සට දාලා අධ්‍යාපනයේ මූලිකත්වය දුන්නා. හරි හොඳයි. ඊළඟට දැන් මේ විභාගෙ දැන් අපි පන්තියේ පේපර්ස් තියෙනවනේ. ওই පේපර්ස් වල කොහොමද ඔයාලගේ ලකුණු මට්ටම් තියෙනවා? රෑන්ක් එකකට යන මොන වගේ මට්ටමක්ද කියලා ගන්න පුළුවන්. මං අහන්නේ මොඩල් පේපර් නෙමෙයි අපි ඒක පස්සේ කතා කරමු වෙනම. සාමාන්‍ය මේ සතියේ කරන්නේ වලින් ඊළඟ සතියේ පේපරයක් දෙනවනේ. ඒකේ ලකුණු මට්ටම කොහොමද? සාමාන්‍යයෙන් සතියේ දෙන්නේ අපිට ඉස්සර දුන්නේ ලකුණු 40 වගේ. මට මේ පේපර්ස් වල ගොඩක් ඒවට ලකුණු 35ට වැඩිය තිබිලා තියෙනවා. පේපර් එකක් දෙකක් වගේ තමයි ඒත්. හැමදාම රෑන්කින් 1 2 3 වගේ ඉඳලා තියෙනවා. ඒ වගේ තමයි ලකුණු තිබුණේ. ඔව්. එතකොට දැන් මේ මම දැක්ක අර ෆොටෝ එකක් වා දාලා තිබුණා. ඒ දාපු එකේ මේ ටැග් ටික ඔක්කොම නිකන් ඔයා මං කොල්ල කාලා වගේ මේකක් නේ තිබුණේ.
ඔක්කොම ඔයා ගාව තමයි තිබුණේ. ඒවා මං හිතුවෙත් නෑ ඔයා එකතු කරන් ඉන්නවා කියලා. අපේ ළමයන් තෑග්ගේ හම්බුන ගමන් චොක්ලට් එහෙම ඒ වෙලාවෙම යටින් කඩාගෙන කනවා. ඔයා කොහොම හරි කොළ ටික තිබුණා මන් දන්නේ නෑ. කොහොම හරි මේ ඉතින් ඔයා කොහොමද එක දිගට වැඩ කරන් ගියේ? ඒ කියන්නේ සාමාන්‍ය මේ කට්ටියට දෙන්න උපදෙස් දෙන්න. දක්ෂ ළමයි ඉන්න ඕන තරම්. හැබැයි ඔයා කොහොමද ඒ කියන්නේ මොකක්ද ඔයා හැමදාම තෑග්ගේ ගන්නවා මොකද ඒ වෙනුවෙන් කරේ? හැමදාම තෑග්ගත් කියන්නේ ඉලක්කයක් ඇතුව වැඩ කරා. මම මුල් ටෙස්ට් එකේ පළවෙනි වුණාට පස්සේ මට හිතුණා මේ දිගටම පළවෙනිය වෙන්න ඕන කියලා. ඒක මං හිතන්නේ ඕනම ළමයට පොදු කරුණක්. මං හිතනවා මේ දැනටමත් පන්තියේ 1 2 3ට ඇවිල්ලා නැති ළමයෙක් වුණත් එකපාරක් හරි පාඩම් කරලා වැඩ කරලා ඒ මට්ටමට එන්න. ඊට පස්සේ ඒක Tamanටම ආසාවක් ඇති වෙන්න පුළුවන්. දිගටම කන්ටිනියු කරගෙන යන්න. ඒ වගේම තමයි මං දිගටම රෑන්කින් වල හිටියේ. සතියේ දෙන වැඩ ටික ඊළඟ සතිය වෙනකොට මම පාඩම් කරලා ඉවර කරනවා. සමහර ලාවට පේපර් එක දෙන්න කලින් ඉන්ටර්වල් එකේදී අනිත් අය කනකොට මම ටක් ගාලා කාලි වෙරලා එදා කරුණු ටික බලා ගන්නවා. සර් ගැටලුවක් තියෙනවා සර්ගෙනුත් මේ ටයිම් එක ඇතුළතදී ඒ කරුණු ටික අහලා ඉවර කර ගන්නවා. හරි. එතකොට ඉකෝන් කියන්නේ සාපේක්ෂව සමරක් පාඩම් අමාරුව තියෙනවා, ලේසියව තියෙනවා. ඔයාලා දන්න ක්‍රම හරියනේව තියෙනවා, නැති වෙනේව තියෙනවා. ඒතර ඔයාට එහෙම ජීවිතේ සම්පූර්ණයෙන් කියන්නේ ඔයාට වෙනස් වෙන්න කියලා මම තැනකදී කියනවා. මෙහෙම කරොත් හරියන්නේ නැහැ කියන එක. මම වගේ වලටත් කියලා ඇති. ඒක ගැන පොඩ්ඩක් මතක් කරොත්. ඔව් ඒ කියන්නේ පළවෙනි පාඩම කරගෙන යනකොට සහ දෙවෙනි පාඩමේ මුල් හරිය සර් මට කියලා දිනවා මේ යන විදිහට නම් මම කටපාඩම් ක්‍රමයේ වගේ තින්කින් පැත්ත පොඩ්ඩක් හදාගන්න සහ මගේ මැත්ස් වල පොඩි ගැටලු කිහිපයක් තිබ්බා. ඒකට මම ගොඩක් මහන්සියක් දැරුවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉල්ලුම සැපයීම පාඩමේ QD සමීකරණ මම ගෙදර ගිහලා මම නිර්මාණය කරලා තිනවා ගණන් 100ක් විතර කරලා තිනවා. ඒ කියන්නේ සර් පෙන්නපු නැති පැතිත් මම ගෙදර ගිහලා කල්පනා කරලා හදලා තිනේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට QD QS සමීකරණ දුන්නාට පස්සේ නිෂ්පාදන අතිරික්ත පාරිභෝගික අතිරික්ත හදන්න තියෙනවනේ. හදන්න තියෙනවනේ. ඊට පස්සේ මම නිෂ්පාදන අතිරික්ත පාරිභෝගික අතිරික්ත දුන්නාට පස්සේ QD QS සමීකරණ ගන්න විදිහත් හදලා තියෙනවා අනිත් පැත්තට. ඔව් ඒ වගේ මේවත් එක එහෙම යනවා. එතකොට මේ ගණන් පැත්ත පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒක ඉක්මනින් හදාගත්තා. අපි ගොඩක් මතක් කරමු දැන් මට පන්තියේ තෑගි වලින් අමතක නොවන තෑග්ගක් තිබුණා පොඩි සිදුවීමක්. ඒකෙන් මම ජනප්‍රිය වුණා ඇත්තට. මම හිතන්නේ මේ ළමනුත් නැති 50000ක් විතර views තිබුණා. පොඩ්ඩක් වෛරල් නැහැ සිදුවීම කිව්වොත් ඒක මොකටද වාටේ තෑග්ග හම්බුනේ සහ මොනවාද හම්බුනේ කියලා. ඒ තෑග්ග හම්බුනේ පිරිවැය ටෙස්ට් එකේ සෙකන්ඩ් පේපර් එකේ ෆුල් පේපර් එකක් තිබ්බා. ඒකේ මම තමයි පන්ති 4ෙම පළවෙනිය වුණේ. ඒ දවස්වල එලෝල් වල ටිකක් මිල ඉහළ කියලා තිබ්බ ඉතින් සර් පළවෙනියට තෑග්ගක් විදියට අපිට එලෝල් මල්ලක් තමයි ඒක මට ගන්න අවස්ථාව ලැබුණා. ඒකේ වටිනා කියන එලෝල් જાතියක් තිබුණා. කැරට්. හරි. කැරට් ගොඩක් ගණන් කාලෙක. හරි. කොහොම හරි මේ ඊළඟට දැන් ඔයා මොඩල් පේපර් එක ගැන කතා කරොත් මොඩල් පේපරේ අන්තිම එකට ලකුණු කීයක් තිබුණා මොඩල් එකේ? අන්තිම මොඩල් පේපරේට 82ක් තිබුණා. 82ක් තිබුණා. දෙවනියට ලකුණු 68යි. දෙවනියට 68යි. ඒ කියන්නේ අම්බලන්ගොඩ LPT ඔක්කොම පන්ති වලින් දෙවනියට වැඩිම 68, පළවෙනිවා 82ක් තියෙනවා. හරි. එතකොට එහෙම බැලුවට පස්සේ නිකන් හිතෙන්න පුළුවන් දැන් ඒ එන්නේ නැති වෙයි වගේ 68ක් වෙනකොට එහෙමනේ සාමාන්‍ය පේපරේ. හැබැයි මොකද ඔයා දැන් ඔයා 82ක් අරගෙන ඔයා සාමාන්‍යයෙන් සෙකන්ඩ් එක කීයකට විතර ලිව්වද? A-level එකේ සෙකන්ඩ් එක? A-level එකේ සෙකන්ඩ් එක ලකුණු 95කට විතර ගිහිල්ලා තියෙනවා. හොඳයි. හරි. ඊළඟට දැන් මේකෙදි මේ දැන් ඔයාලා ලියන පේපර් එකේදී අලුත්ම ප්‍රශ්නක් තිබුණානේ. ඒ කියන්නේ මේ මීට කලින් අහපු නැති විදිහේ වෙනස්ම ප්‍රශ්න අහලා තිබුණා. ඒවා පාස් පේපර් වලත් නැහැ. වෙනත් පේපර් වලත් නැහැ. ඉස්කෝලේ පේපර් වලත් තිබුණේ නැහැ. ඒ වගේ ප්‍රශ්න මොනවද තිබුණේ? සහ මොන වගේ උදව්වක් දුන්නේ? ඒ කියන්නේ ඔයාලා ඊට කලින් මේ ප්‍රශ්න ලියලා දෙන්න පුළුවන් නේ. එතකොට අනිත් කෙනා ඒ වෙලාවෙම හිතන්න ඕන ප්‍රශ්න. ඒ වගේ පොඩ්ඩක් කිව්වොත් ඔව් ඇත්තටම සර්ගේ පේපර්ස් ගත්තට පස්සෙත් ඒක ඔයගොල්ලන්ටත් තේරෙනවා ඇති. සාමාන්‍යයෙන් හිතන්න ඕන ප්‍රශ්න හැම පේපර් එකකම ප්‍රශ්න එකක් දෙකක් වගේ ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ සංඛ්‍යාව සර් දෙනවා. ඒ කියන්නේ ළමයාගේ තින්කින් පැත්ත බලන්න. ඒ වගේ තමයි අපිට මොඩල් පේපර් එකේ දුන්නු ඒ වගේ ප්‍රශ්නයක් A-level විභාගයටත් ආවා. ප්‍රශ්න කිහිපයක්ම ආවා. මට මතක විදිහට උදාහරණයක් විදිහට කිව්වොත් පාරිභෝගික අතිරික්තර මිල ඉල්ලුම් නම්‍යතාවය බලපාන ආකාරය වගේ ප්‍රශ්නයක්. එතකොට සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නේ දැක ගමු උත්තරේ මතක් වෙන තරමට අපි ඒ කියන්නේ සර් මොඩල් පේපරේ ඒක ලියලා ගියේ. ඒක නිසා ගොඩක් පහසුවෙන් අනිත් ළමයට වඩා ඉක්මනින් ඒක මතක් කරගෙන ඒ කියන්නේ හිතන්නවත් දෙයක් තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නේමනේ. ඒකට පිළිතුරු සපයන්න පුළුවන් වුණා. ඒ කියන්නේ සර්ගේ පේපර්ස් වල ඒක තමයි මම නම් දකින්න වටිනම දේ. ඒ කියන්නේ නිර්මාණශීලී ප්‍රශ්න. ඒ කියන්නේ මොන වගේ පේපරයක් ආව උත්තර ලියන්න පුළුවන් විදිහට ඕගොල්ලෝම හදනවා. හරි. එතකොට දැන් මේ පාර සමහරක් රිසල්ට් අඩුනාට පස්සේ ගොඩක් අය මේ මාකින් එක වැරදි. එහෙම අඩුපාඩු කිව්වා. කටි කිව්වා ඒකයි මේ හම්බෙලා නැත්තේ කියලා.
හැබැයි රෑන්ක් එකකට යනකොට අපි විභාගයේ ලිව්වට පස්සෙත් ළමයි ගැන හොයන්න එපා. ඔයා එහෙම මට ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. සාමාන්‍යයෙන් විභාගයේ MCQ එක උත්තර හම්බ වෙන එකකට විතරයිනේ. ඒක තමයි යන විදිය. හැබැයි ඔයා කිව්වත් එක්ක අපි මාකින් එක රිලීස් කරන්න කලින්මනේ අපි ඒ ගැන වීඩියෝ කරලා දැම්ම. පොඩ්ඩක් ඒ සිදුවීම කිව්වොත් ඔයාට ඒක වාසියක් වුණාද නැද්ද? සහ සමස්ත ළමයින්ට වෙච්ච වාසිය ගැන. ඒ ප්‍රශ්නේ මට මතක විදිහට 46 වෙනි MCQ එකේ එතන මම සර්ට ප්‍රශ්න ඉදිරිපත් කරාට පස්සේ සර්ගේ YouTube channel එකෙන් ළමයට හිතන්න පුළුවන් පැති දෙකම ඉදිරිපත් කරලා තිබ්බේ. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ තියෙන විදිහට සර් අදාළ දත්ත දාලා මට මතකයි මහා බැංකු වාර්තාවේ ගුරුවක් පොතේ තිබ්බ විදිහටයි ළමයා මේක දෙපැත්තකට තර්ක කරන්න පුළුවන් කියලා තිබ්බේ. ඒ කියන්නේ එතකොට සර් කිව්වා පළවෙනි උත්තරයටත් දෙන්න පුළුවන්, තුන්වෙනි උත්තරයටත් ලකුණු දෙන්න පුළුවන්. ඒක තමයි සාධාරණ වෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මාකින් එකෙත් ඒ කියන්නේ මාකින් එකේ ප්‍රින්ටින් කරනකොට ඒ කියන්නේ ප්‍රොෆෙසර් තෝරපු උත්තරේ එක උත්තරයයි තිබ්බේ. මම මාකින් එක දැක්කට පස්සේ දැක්කා පෑනෙන් තමයි ඊළඟ උත්තරේ දාලා තිබ්බේ. මම හිතනවා සර්ගේ වීඩියෝ එක තමයි ඒකට ලොකු බලපෑමක් කරන්න ඇත්තේ කියලා ලකුණු දෙකම දෙන්න. ඒ ලකුණු මට ගොඩක් වටිනවා මේ රෑන්ක් එකට යන්න. ඔව් ඒක හරි. හැබැයි ගොඩක් වෙලාවට මම දැක්ක ගුරුවරු කිව්වේ Taman තෝරපු උත්තරේ විතරක් හරි කියලා. හැබැයි අපි ඒකට දෙකම එන්න ඕන කියලා කිව්වා වගේම දෙකටම හම්බුණා. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් ඇවරේජ් පැය කීයක් විතර කරාද? දැන් මේ ළමයින්ට තව විභාගෙට මාස 6ක් තියෙන්නේ. ඒ කාලේ දවස් පැය කීයක් විතර කරාද සහ අන්තිම මාසේ කොච්චරක් ගියාද? දැන් මේ කාලේ වෙනකොට මම පැය 50ක 60ක ඇවරේජ් එකක්. ඒ කියන්නේ 55 60 ඒ වගේ ඇවරේජ් එකක් තියන් ගියා. අන්තිම මාසෙකමාර වගේ මම පැය 70ක් විතර වැඩ කරා. දැන් සාමාන්‍ය මේ දවස්වල මට පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම පේපර් එකක් දෙනවා කියන්නේ ලකුණු 98ක් 97ක් වගේ ගන්න පුළුවන් මට්ටමක හිටියා. ඔව් හරි. එතකොට ඔයා මේ මට එක චෝදනාවක් කරලා තියෙනවා කියලා කිව්වා. මම කලින් පන්තිත් මතක් කරා මේ ගෙදර ගිහිල්ලා අර නිකන් අර ඔයාලා කියන්නේ මේව නම් මහා මාර සම්බන්ධතාව තමයි හම්බ වෙන්නෙත් මාසෙට පාර ඒ වෙලාවෙත් විනාඩි 5යි කතා කරන්නේ. ඒ වගේ මේ එහෙම එකක් නෙවෙයි ආ කියලා තිබුණේ මේ නම් පුදුම සර් කෙනෙක් තමයි මම මෙච්චර ඩිලත් මොකක් හරි කතාවක් කියලා තිබුණේ. ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් මොකද ඒ සිදුවීම? ඔය ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් සර්ගේ පේපර්ස් වලට හොඳ ලකුණු තිබිලා තියෙනවා. සමහර පේපර්ස් වලට ලකුණු 98 99ක් තිබිලා තියෙනවා. සෙකන්ඩ් පේපර්ස් වලට 97 තිබිලා තියෙනවා. ඒ කිසිම දවසක සර් මට හොඳයි කියලා නැහැ. මම ගෙදර ගිහලා අම්මටත් කියනවා මේ කොච්චර ලකුණු ගත්තා සර් හොඳයි කියන්නේ නැහැ. සර් අහන්නේ අර ඕගලන්ට වගේ මාත් එක්ක කතා කරනවා පිටිපස්සට ගෙන්නගෙන. එතකොට අහන්නේ අර අඩු වෙච්ච ලකුණු දෙක එක ගැන තමයි. ඒක අඩු කරගන්න එපා කියලා තමයි මට කියන්නේ. ඒක කල්පනා කර මොකක්ද අපෝ 98ක් කරන් තා දෙකක් මොකක්ද කියලා. නමුත් මට ඕනේ පැත්තකින් තියපු ලකුණු දෙක. ඒකට හේතුව කියන්න ළමයි සමහරක් විට වරද්දන්න පුළුවන් ඒවා තියෙන බැරි ඒවා තියෙනවා. ඔයා දන්න දෙයක් වරද්දලා නම් තමයි මම එහෙම කියන්නේ. අපරාධ මේකට මදි මේ දෙකත් අරගන්න ඕන කියන එක. හරි. ඊළඟට දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න මෙතනක් තියෙන අය මම දන්නවා. මේ දැන් අපි එක හැමෝටම එන ප්‍රශ්නයක් හිතේ කිව්ව නතර මෙතන විශාල පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ රෝමියෝ ජූලියට් වගේ කණ්ඩායමක් ඉන්නවා. දැනුත් පේන බලන්න මූණ වල තියෙන පෙම් පාට එහෙම ඉන්නවා. මේ දැන් අපි ගෙලින්ම ආමුකෝ හරි. දැන් මොකද්ද කෙලින්ම සබඳතාවයක් පැවතුනාද නැද්ද? සබඳතාවයක් තිබුණා. හරි තිබුණා. හරි එච්චරයි. එතකොට දැන් ඔයා කොහොමද මේක මේ බැලන්ස් කරගෙන කරේ? දැන් තව මෙතන ඇතිනේ සබඳතාව තියන අය. නැත්තම් අපි හැමදාම ලව් කරනට හැමදාම ගන්න බයිනෝ ඕක නම් හරියන්නේ ඔහොම කරත් කරගන්න බෑ කියලානේ කියන්නේ. ඔයා කොහොමද මේ බැලන්ස් කරගත්තේ? බැලන්ස් කරගත්ත කියන්නේ මම ඉතින් සම්පූර්ණයෙන්ම වගේ ફોකස් එක දුන්නේ අධ්‍යාපනයට තමයි. ඉතින් මම කියන්නේ දෙන්නත් එක්කම එකතු වෙලා වැඩ ටික කරගන්න. ඒක ළමයාගෙන් ළමයට සාපේක්ෂ වෙන්න පුළුවන්. කට්ටියකට ආදරය කියන දේ බලපාන්න පුළුවන් රිසල්ට් එක අඩු වෙන්න. තවත් කට්ටියකට එක්කෙනෙක් වැඩ කරනවා නම් අනිත් එක්කෙනාටත් ඒ ප්‍රතිඵලයෙන් එල්ලිලා ගේමක් ගහගන්න පුළුවන්. ඔව්. හැබැයි වැඩිපුර වාදයක් කරලා තියෙන දැන් අපි ගොඩක් සාධාරණතාවෝ මේව තිබුණානේ. වැඩියෙන් තියෙන සාර්ථක වෙච්ච ඒවා සාමාන්‍යයෙන් අසාර්ථක වෙච්ච ඒවා. වැඩිපුරම තියෙන අසාර්ථක වෙච්ච ඒවා තමයි. ඔව් නේ වැඩිපුර තියෙන අසාර්ථක වෙච්ච ඒවා. හරි හරි. ඔව් ඇත්තට මේ මම කියනවා මෙහෙමයි මේ අපි පන්තියක ආදරේ ප්‍රොමෝට් කරන එක නෙමෙයි. මේ නමුත් වැදගත් විදිහට කියන්න ඕනනේ. පන්තිවල මම දැකලා තියෙනවා පන්තිවල ආදර කතා තියෙනවා. අලගේ පන්තිවල නම් ඇත්තට අඩුයි දැන්. අර පන්තිලත් තිබිලා තියෙනවා. පාරේ යනකොට මෙහෙම යනවා පන්තිවල ලං වෙලා කතා කරනවා. ඕමම ගොඩක් ඒවා තිබිලා තියෙනවා. හරිද? හැබැයි මේ කෙනාගේ දැකපු විශේෂත්වය තමයි කවදාවත් මම දැකලා නැහැ පන්තියක එහෙම ළඟින් වාඩිලා කතා කරනවත් මම හිතන ප්‍රශ්නයක්වත් අහගෙන කතා කරන්නේ නැහැ. කැම කනවල මම සමහරකට CCTV වලින් හොරාට බලන් ඉන්නවා. මම මොකද කරන්නේ කියලා. ඇත්තට මම මෙහෙම සම්බන්ධයක් තියෙයි කියලා දන්නේ විභාගෙට මේ මාස 4-5ක් තිස්සේ දවසක් පන්තිය හයියෙන් වැස්සා. වැස්සට පස්සේ මම යනකම් මේ මගේ හොඳම ළමයානේ ඉතින්. මං කෝ කාර් එකේ යන් මලීෂා මං අතන දාන්නම් කියලා.
නෑ නෑ සර් මට කුඩයක් තියෙයි කිව්වා. අනිත් අතම මම දැනගත්තේ මේ කුඩිය මොකද්ද තෙමි තෙමි යන්න කියලා අතන්ට වෙනකන්. එදිලා මම දැනගත්තේ ඇත්තටම එතකම මම දන්නේවත් නෑ. මම හිතන අද ළමයාත් මුල් 100ට ඇවිල්ලා ඉන්නෝ. මෙයාත් තියෙන එහෙමයි. හැබැයි ගොඩක් අය හිටියා මේවත් එක්ක සම්පූර්ණයෙන්ම නැති කරගත්තු අය. සම්පූර්ණයෙන් මේ කියන්නේ යන්න පුළුවන් රෑන්ක් ඔක්කොම නැති කරගත්තු අයත් හිටියා. ඒකෙන් වා තේරුම් ගන්න ඕන සමහරක් අය ඇත්තටම බැලන්ස් කරගන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි බැරි අයට කියන්නේ තමන්ගේ වැඩ ටික හරියටම කරගන්න කියලා. හරි. එතකොට පොඩ්ඩක් අපි මේ ඉස්කෝලේ ආයෙ පාරක් මතක් කරොත් පාසල් ගුරුත්වයකට මම ගව වුණා. එක වසරේ ඉඳන් 13 වසර දක්වා කුලරන් විද්‍යාලය තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඉස්කෝලෙත් මේ ගමනෙන් ලොකු ශක්තියක් වුණා. ඉස්කෝලෙත් ආදරේ මතක් කරන මේ අවස්ථාවේ. හරි. එතකොට මේ අපි සෑහෙන්න මම ගොඩක් ඔයාලට උදව් කරා කියන්නේ පාඩමේ මෙහෙම කරන්න කියලා මාර විදිහේ කියලා තියෙනවා. හදලා තිනවා ආයේ හැමදේම අහගෙන තියෙනවා. තේරුම් අරගෙන තියෙනවා. සමහරක් වෙලාවට මටත් ප්‍රශ්නයක් වයි දැන් කන්න යන්න හදනකොට මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. දැන් මම කල්පනා කරා මම මෙච්චර පාඩම් කළා මොකටද කියලා. නෑ එහෙමත් හිතන වෙලාවකට දැන් දන්න ප්‍රමාණයටත් වඩා වැඩියෙන් හොයලා බලලා වැඩ කරලා තියෙනවා. එතකොට මේ රෑන්ක් එකක් කියන්නේ කොහොමද මුලින්දම හිතේ තිබුණද නැත්නම් පස්සේ ඇවිල්ලාද හිතට ඇති උනේ රෑන්ක් එකට යන්න ඕන කියන එක? නෑ මම පන්තියේ වාඩි වෙච්ච දවසේ නම් රෑන්ක් එකක් ගන්න ඕන කියලා හිතේ තිබුණා. very good. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. හැම වෙලාවෙම ඉලක්කය තිබුණා. එතකොට ඒ කියන්නේ වා ඒ ඉලක්කයට යනකොට වඩා කිසිම බාධාවක් ඇති වෙලා නැහැ. ඔය හැමදාම හොඳට වැඩ කරන් ගියා. එහෙම දුන්නේ නැත්තම් ප්‍රශ්න ආවද මොකද කියන්නේ? ප්‍රශ්න ආවා ගොඩක් ප්‍රශ්න ආවේ. ඒ කියන්නේ මට ගොඩක් මුනේ මම මුල් කාලේදී වැඩ කරේ රෑ එළි වෙන්නේ. ඒ කියන්නේ හවසට නිදාගෙන එළි වෙනකම්ම සමහරලාට හැරලා ඉන්නවා. ඒ ප්‍රශ්නෙත් එක්ක මේ ડોක්ටර්ස්ලා කිව්වා රෑට පාඩම් ගන්න එපා කියලා මට ප්‍රෙෂර් උත් ආවම සර් එකක් කතා කරලා තියෙනවා. ඒ කාලයක් පාඩම් කරලා හිටියනේ. ඉතින් ඒ බාධා මැද්දේ වැඩි අතාරින්න නැතුව දිගටම කරගෙන ගියා. ඒක නිසා මට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වුණා. හරි. දැන් ඔච්චර ප්‍රශ්න එනකොට අපි පන්ති වල කියන්නේ පාඩම් කරන්න, මෙහෙම කරන්න, භාවනා කරන්න මොනවා හරිනේ. හැබැයි ওই වගේ හැම ප්‍රශ්නයක් එනකොටම ඔයාට වැඩිම ශක්තියක් දීපු දෙන්නෙක් හිටියා. මම නිතරම සංවේදී වෙන කරුණක් මේකෙදි මේ මට ඒ ගැන පොඩ්ඩක් කියන්න කවුද හැම වෙලාවකදීම ආව එහෙම ඉස්සලා තියන්නේ. මොකද දිස්ත්‍රික් රෑන්ක් එකක් කියන්නේ එහෙම ලේසි දෙයක් නෙමෙයි. ගාල්ලෙම්ම LPTN අම්බලංගොඩ නෙමෙයි ගාල්ලෙම්ම ඇත්තටම තිකොන් වලින් ඉහළින්ම ඉන්නවා කියලා මං හිතනවා. ඒ දැනුමත් එක්ක මොකද පේපර් වලටත් ඉස්කෝල පළාත් වල 90 ගණන් තිබිලා. ඉතින් මෙච්චර ප්‍රශ්නේදී කවුද ඔයාලට ඇත්තටම ශක්තියක් දුන්නේ? ගැන පොඩ්ඩක් කිව්වොත්. ඔව් ඇත්තටම ලොකුම ශක්තියක් උනේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නත් ආදරෙන් මතක් කරනවා. අදටත් මේ මොන අඩුපාඩු තිබ්බම මං ඉල්ලන හැමදේම මට අරන් දීලා තියෙනවා ඒ දෙන්න. ඔයා කිව්වා අවුරුද්දටත් මොකක්ද ඒ කතාව? උසස් පෙළ කරනකොට මම ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ අවුරුද්දට ඇඳුම් අරගෙන නැහැ. මම ඉල්ලුවේ අම්මයි තාත්තගෙන් පොත් තමයි. ඒ කියන්නේ පාස් පේපර්ස් මම එක විෂයකට 4ක් විතර අරගෙන තියෙනවා ඒවයි. තව අමතර කරුණු කියවීම පොත් එහෙමත් අරගෙන තියෙනවා. ඒ ටික තමයි මම උසස් මේ අවුරුද්දේ කරේ. ඔව් එතකොට ඒ කියන්නේ මොන ප්‍රශ්නාවක් කවදාවත් නෑ බෑ කියන්නේ නැතුව ඔව් මට අරන් දීලා තියෙනවා ප්‍රශ්න තිබ්බා මොන ප්‍රශ්න තිබ්බා. ඉතින් මං හිතනවා ඒගොල්ලන්ට මං සතුටක් ගේන්න. මට මතකයි ප්‍රතිඵල ආපු වෙලාවේ ඒක පොඩ්ඩක් මතක් කරොත්. ඔව් ප්‍රතිඵල ආපු වෙලාවේ මං සර්ට දැන් උඩටම කිව්වේ. අය පරම සර්ට වීඩියෝ කෝල් එකක් ගත්තා. ඉතින් අම්මත් හොඳට මැඬුවා සර් එක්ක කතා කරගන්න බැරි ගන්නට මැඬුවා මට මතක විදියට. ඔව්. ඇත්තටම ළමයි මේ අපි මොන දේ කරත් අපිට අපේ අම්මා තාත්තා සෑහෙන්න කැපකිරීමක් කරනවා. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රතිඵල ගැන මේ මිනිස්සු මහ ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නවා. මට හොඳට මතකයි මම දිස්ත්‍රික් 32 ගුණේ පළවෙනි පාරම එතකොට අම්මා රෑ මේ 12ට විතර හැමෝටම කෝල් කරන්න බලනවා. මට වැඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සුන්ට ඒක මාර විදියට වටිනවා. ඉතින් ඔයාට අම්මයි තාත්තයි දෙන්නෙම නම් ඔයා ඇත්තටම හරිම වාසනාවන්තයි. මට ඇත්තටම හිටියේ මේ අම්මා විතරයි. මම 2 වසරේදී තාත්තා නැති වෙන්නේ. ඉතින් මේ මට ඇත්තටම දුකයි මේ තාත්තට ප්‍රතිඵල ගන්න දෙන්න බැරි වෙච්ච එක ගැන. මම ඉතින් වට කියන්නේ මේ ආදරණීය මිනිස්සු හරි ඉක්මනට අපිව දාලා යනවා. ඉතින් මම දන්නේ තාත්තා කෙනෙක්ගේ සතුට ඇත්තට මොන වගේද කියලා. මොකද තාත්තලා නිතර අපේ තාත්තත් හරි සරයි ගහනවා බයිනවා. එහෙම ඉතින් පුංචි කාලේ ඉඳන් එහෙමයි බයිනෝ ගහන ඉතින් ඒ සතුට මොන වගේද කියන්නේ ඉතින් බලා ගන්න බැරි වුණා. හැබැයි මම දැක්ක මේ කට්ටියකින් අම්මට තාත්තට තියෙන සතුට. ඒක ඉතින් ඔයා කොහොම හරි ළඟ කරගන්න බලන්න. ඒක හරි වැදගත්. ඒක දිස්ත්‍රික් රෑන්ක් එකක් අරගත්තොත් තමන්ගේ පුතා එහෙම නැත්නම් තමන්ගේ දරුවා මේක කරා කිව්වට පස්සේ ඒක දෙමව්පියන්ට මාර සතුටක්. අම්මලා තාත්තලා සමහරක් විට ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. සමහරක් විට කුලී වැඩ කරනවා වෙන්න පුළුවන්. අපේ අම්මලාත් එහෙමයි. සමහරක් විට මේ ලොකු කෙනෙක් නෙමෙයි.
ඔයා සමහරක් විට මේ ගමේ ගණන් ගන්න නැති නිකම්ම නිකන් දෙකේ මිනිස්සෙක් වෙන්නේ නැති. හැබැයි ඔයා දැනගන්න ඕන කවුද කියලා අවශ්‍ය වෙලාවදී පෙන්වන්න. අවශ්‍ය වෙලාවදී පෙන්වන්න. ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න. ඔයා හිතන්න එපා ප්‍රශ්නේ නෙවාට විතරයි කියලා. දැන් මෙයාට කොහොම හරි කළා අම්මා තාත්තා ඒ දුක් විඳලානේ හැමදේම ඕන දේවල් අරන් දුන්නා. හැබැයි මෙයා ඒකට සාධාරණයක් කරා. මම දන්න විදිහට මෙයා අම්මගේ තාත්තගේ සල්ලි වෙනම අරගෙන වෙන දේවල් වලට වියදම් කරලා එහෙම කරලා මේක නෙමෙයි. ඇත්තට මට ඒ ගැන මාර සතුටුයි. හැබැයි මම දන්න ළමයි ඉන්න ඕන තරම් පන්තියේ දෙන සල්ලි වෙන්න පුළුවන්. එක්කෝ අම්මගෙන් තාත්තගෙන් සල්ලි වෙන දේවල් වලට අරන් වියදම් කරන අය ඉන්නවා. මොකද මේකෙත් අපිට හම්බෙලා දෙන පන්ති කට් කරලා වෙන කොයි හරි ගිහපු ළමයි මෙතනත් ඇති. ඉතින් මම කියන්නේ මෙහෙමයි. අපි හැමෝටම වැරදි වෙනවා. හැමෝටම මිස්ටේක් වෙනවා. ඒතර අපි කොහොම හරි ඒ ටික හදාගෙන ඉස්සරහට යන්න ඕන. දවසක ඔයාට කතාවක් තියෙනවා ලස්සන කියන්න පුළුවන් කතාවක්. මගේ ජීවිතේ මෙහෙම වෙලා තියෙනවා, මෙහෙම අඩුපාඩු වෙලා තියෙනවා. මම තාම මගේ ජීවිත කතාව කියලා නැහැ. මම කවදාරි දවසක් කියනවා. ඔයාලා හිතන කතාව නෙමෙයි. ඊට වඩා ගොඩාක් ප්‍රශ්න ගොඩක සෑහෙන ගැටලු ගොඩක ඉන්නවා. ඒකයි මම ඔයාලට ඇත්තටම බයිනේ. බූරුව වෙන්න එපා, මෝඩය වෙන්න එපා. මට එහෙම කිව්වයි කියලා ඇති දෙයක් නැහැ. මට ලැබෙන දෙයක් නැහැ. මම උතන කට් අවුට් එකක් දැයි ළමයෙක්ගේ නැත්තම් ඒ ළමයා එයි එච්චරයි වෙන්නේ. ඒක මට ඒක අවුරුද්දයි. ඊට පස්සේ ප්‍රතිලාභයක් නැහැ. හැබැයි ඔයාලා මේ කරගන්න දේ ඔයා හරියට වැඩ ටික කරගත්තොත් ප්‍රතිලාභ සමස්ත කාලෙටම. ඒක ඔයාට විතරක් නෙමෙයි වාගේ පවුලටම ගමටම හැමෝටම වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා කාටවත් වැඩ කරන්න බැරි නැහැ. හැබැයි ඒ වගේ මතක තියාගන්න මේ මෙයා ගැන මම විශේෂයෙන් කියනවා මෙයා නෙවෙයි දක්ෂම ළමයා. තරහ වෙන්න එපා. ඔයා ගොඩක් දක්ෂයි. ඒත් ඔයා නෙමෙයි දක්ෂම ළමයා. මම දැකපු මගේ ජීවිතේ වැඩිම උනන්දුවක් තිබිච්ච ළමයා. මම ඒකට ගරු කරනවා. මොකද මටවත් එච්චර උනන්දුවක් තිබිලා නැහැ. මාව පවා උනන්දු කරලා තියෙන්නේ මෙයා ඇත්තටම වෙලාවකදී. අර ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරන්නේ මේ වහන්න. දැන් මාකින් එක ඇවිල්ලා දැන් ඉවර වුණාට පස්සෙත් දිගින් දිගට ඇයි මේක මෙහෙම වෙන්නේ මම මෙහෙම ලියලා තියෙන්නේ. ඇයි මෙහෙම දෙන්නේ නැත්තේ කියලා ඒ තරමට කැපවීමක්. ඒකයි. තමයි රෑන්ක් එකක් කියන්නේ භාවනාවක් වගේ දෙයක්. හැමෝටම 1 2 3 4ට එන්න බෑ. ඒකට වඩා විශාල කැපකිරීමක් කරන්න තියෙනවා. ඉතින් ඔයාලට ඒකට උදව් කරන්න වාගේ අම්මා තාත්තා ඉන්නවා. සමහරවිට ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කවුරුත් ඔයා ෆීල් වෙනකම් බලන් ඉන්නේ නැහනේ. හරි සමහරක් කෙනෙක්ට ආදරය කරන කෙනෙක් ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නැති අයත් රිසල්ට් අරන් ඉන්න අයත් තියෙනවා ඉන්න අයත් නැති කරන් තියෙනවා. ඒ වෙතින් ලොකෝට හිතන්න යන්න එපා. ඒ සබන්තා తాවකාලික වෙන්න පුළුවන්. සදාකාලික වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඔයා දෙපයින් නැගී සිටින්න ඕන. ඇත්තටම මට සතුටුයි. මම දැන් කියනවා මේ ළමයි සමහරකට ඉක්කොන වලට මටත් වඩා දක්ෂයි. අනිවාර්යයෙන්. මොකද ඒ තරම් විෂය කරුණු සෑහෙන්න හොයලා මම නමුත් කැම්පස් ගිහලා ඩිග්‍රී කරලා තියෙන හැම වෙනසක් තියෙනවා. හැබැයි මෙයා හරි ටැලන්ට්. දැන් ඇත්තටම ඔයාලට මම හදන පේපර්ස් තියෙනවා. මම මාකින් දැම්ම නැතත් මෙයාට බලන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. සාමාන්‍යයෙන් වැරදීමක් වෙන්නේම නැති තරම්. ඉතින් මම ප්‍රාර්ථනා කරන ඉස්සරහට ඉකෝන් වලින් හෝ ලෝ කොලෙජ් යන්න පුළුවන්. ලෝ හරි හොඳ දෙයක් සිලෙක්ට් කරගන්න ඉස්සරහටම යන්න. හැබැයි මෙයාගේ හොඳ දෙයක් තිබුණා. මෙයා අවශ්‍ය වෙලාවදී අවශ්‍ය තීරණ ගත්තා. සමහරක් පන්ති අවශ්‍ය වෙලාවදී මාරු කරා. ගුරුවරට ෆිට් එකයි ඒව මේව නෑ. තමන්ගේ ඉලක්කයට යන්න මේ දේවල් කරා. ඒකත් ඉතින් බලපානවා. දැන් සමහරක් අය දැන් normally මගෙන් පන්තියෙන් ඇහුවොත් කවුරු හරි යන්නද කියලා මම කාටවත් බලෙන් ඉන්න කියන්නේ නැහැ. ඒක මගේ විදිය දක්ෂ වුණත් අදක්ෂ වුණත් ඒ හැබැයි තමන් තේරුම් ගන්න ඕන වැඩ ටික කරන්නේ කොහෙද නැත්තේ කොහෙද කියන එක. ඉතින් මේ වෙලාවේ බලන්න එතකොට මේ ළමයි ගැන කිව්වොදී මුලින්ම රෑන්ක් එකට වැඩ කළා තියෙනවා. අසනීප වෙලා තියෙනවා. සබන්තාත් තිබිලා තියෙනවා. හරි හැම දෙයකම මූණ දීලා මෙයා කොහොම හරි ඒ වෙනුවෙන්ම වැඩ කරලා තියෙනවා. විශ්වාසය හරි වැදගත්. විශ්වාසයෙන් තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. ඒ නිසා මම ඔයාලට කියනවා මහන්සි වෙලා වැඩ කරන්න. කවුරු නැතත් ඔයා දිනනකම් 3 දෙනෙක් බලන් ඉන්නවා. මං අනිත් අය ගැන දන්න එක්කෙනෙක් වාගේ අම්මා, අනිත් එක්කෙනා තාත්තා, අනිත් එක්කෙනා මම මේ ඇත්තටම රෑන්ක් එකක් ගන්නමයි මාර ආසාවකින් හිටියේ. මොකද මට ගිය පාර තිබුණ දිස්ත්‍රික් 12. ඒතර ගොඩක් අය කිව්වේ කවදාවත් 1 2 3ට නම් ගන්න බෑ. ඒවට වෙනම කට්ටිය ඉන්නවා කියලා. හැබැයි මේ මම ඔයාලටත් කියලාදී මං 24 ප්‍රතිඵලවලදී වෙනසක් කරනවා කියන එක කියලා ඇති. මොකද මං දැනගෙන හිටියේ මං හරි වැඩ පිළිවෙල කරා කියලා. ඒක ඒ පාරේ යන්න එක කෙනෙක් හරි ඉන්නවා කියලාත් මං දැනන් හිටියා. මං හිතන 25 පන්තියේත් ඒ වගේ අය ඉන්නවා. හැබැයි මට 25 දී කියන්න තියන්න එපා. ඔයා නෙමේ පන්තියේ දක්ෂම ළමයා. හැබැයි ඔයා තමයි අද කැපවීම තියෙන හොඳම ළමයි කියලා කියන්න තියන්න එපා. 25ට මම මේ කියන්නේ දක්ෂ ළමයින්ට. එයාලට හරි ලේසි. එයාලට විභවය තියෙනවා. එයාලා මේකට දැන් මෙයා බය 50ක් කරනවා එක 40ක් කරලා අල්ලන්න පුළුවන් කට්ටිය ඉන්නවා. හැබැයි හැමදාම මතක තියාගන්න ජීවිතේ දිනුවේ වැඩියම දක්ෂ කෙනා නෙවෙයි. අර කතාවට කියන්නේ
මුලින්ම දඩයම කරගන්නේ වැඩියෙන්ම දක්ෂ කෙනා නෙමෙයි වේගවත්ම කෙනා නෙමෙයි වැඩියෙන්ම බඩගිනි ඉන්න කෙනා කියලා. ඉතින් මෙයා ඒ තත්ත්වෙ හිටියා. අද මෙයා ඇත්තටම දක්ෂයා මට වඩා දක්ෂයි කියලා මම කියන්නේ. මම 32 මෙයා 2. මාර සතුටුයි මට. අනිත් එක තමයි මගෙන් ඉගෙනගෙන එහෙම වෙන්න පුළුවන් ඊට පස්සේ මට මාර ගැම්මක් තියෙනවා. ඒක මාර මේකක්. ඒ කියන්නේ මෙයා 95කට වඩා ලිව්වයි කියලා විශ්වාසයෙන් කියනකොට සාමාන්‍ය බොරු කියලා මේක නෙවෙයි. එහෙම කියනකොට මට ඒක මාර ගැම්මක්. ඔය පේපර් 95 කරලා ලියලා කියන්නේ. ලොකු මේ එකක්. උදාහරණ දෙනවා තව 33ක් MCQ හරි ගිහපු ළමෙක් කර හිටියා චතුනි කියලා. ඇවිල්ලා කිව්වට පස්සේ යාට ඒකක්. ඒ කියන්නේ 84ක් අඩුම තියෙන්න ඕනේ. කියන්නේ 90කට වඩා ලියලා. ඉතින් හැමෝම අමාරුයි කියන තැන අපිට පුළුවන් වුණා වැඩ කරන්න. හැබැයි මම නැවත කියන මේක මගේ ප්‍රතිඵලයක්ම නෙමෙයි විෂයන් තුනක එකතුවක් සහ මේ කෙනාගේ කැපවීම තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මං හරි මාදරේ ළමේ මට දෙන්න පුළුවන් මොනවාද මං ඕනම දෙයක් කරන ළමයි වෙනුවෙන් ඇත්තටම මං ඔයාලටවත් එහෙමයි කියන්නේ. මම හරි ආසයි ඊළඟ පාර මීටත් වඩා හැබැයි ගන්න තියෙන එකයි දිස්ත්‍රික් පළවෙනියා එහෙම නැත්නම් හයිලයිට් ප්ලස් ඒ දෙකෙන් එකක් කරන් ස්ටේජ් එකට නගින්න බලන්න. හැබැයි එහෙම කිව්වයි කියලා බෑ. ඒක ඔයාලට දැනෙන්න ඕන. අපි විභාගෙ ලිව්වට පස්සේ දන්න ඕනේ 1 2 3 4 ඉන්නවා කියලා. ප්‍රශ්නේ තිබුණේ 1ද 2ද 3ද කියන එක විතරයි. 1 2 3 4 ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. මොකද අපි වැඩ පිළිවෙල කරා. ඒක හරියට මෙයා කරා. ඉතින් මම ඔයාලට කියන්නේ මේ පාරේ යන්න. මේ වෙලාවේ ඔයාලට වෙනත් ප්‍රශ්න මොනවා හරි අහන්න තියෙනවද? කාට හරි? මොනවා හරි ගැටලුවක්? තව මේගොල්ලන්ගේ පේපර්ස් බලනකොට සමහරුන්ගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ අදාළ ප්‍රශ්නෙට අදාළ උත්තරේ තියෙන්න ඕන. මම ප්‍රශ්නයක් අහලා තිබ්බා ඉල්ලුම සහ ඉල්ලුම් ප්‍රමාණය අතර වෙනස කිව්වා. කිව්වට පස්සේ ගොඩක් කටිය ලියලා තිබ්බේ ඉල්ලුමේ වෙනසයි ඉල්ලුම් ප්‍රමාණය වෙනසයි. ඉතින් එතනකොට මම ලකුණු දුන්නේ නැස ඒකට. එතකොට ඉල්ලුමයි ඉල්ලුම් ප්‍රමාණය අතර වෙනස තමයි බලාපොරොත්තු වෙලා තින්නේ. අන්න ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා සමහරුන්ගේ ඒ ටික හදාගන්න. ඔව් ඒක දක්ෂ ළමයින්ටත් වෙනවා. දන්නම දේවල් වලට හරියට කියවන්න නැතුව වෙන මොනවා හරි ලියනවා. ඔයා වෙන මොනවා හරි ලිව්වයි කියලා ඔයාට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක ඉතින් මතක තියාගන්න. තව අවසාන වශයෙන් දැන් අපි වැඩ කරන්න ඇති පිරිළමයි ටිකක් කියනවා. මොකද මෙතන පිරිළමයිනුත් අඩුයිනේ. එයා වෙනුවත් මොනවා හරි පොඩ්ඩක් කියන්න බෑ අපේ පිරිළමයි ටිකට වෙනම මොනවා හරි කියන්න තියෙන ඉතින් දැන් වැඩ කරන්න පටන් ගන්න. දැන් වැඩ කරත් හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒ ප්‍රතිඵලය ගැන ඕගොල්ලෝගේ දෙමව්පියෝ සතුටු කරන්න. එතකොට ඔයගොල්ලෝ පරාජය වෙනකම් බලන් ඉන්න මිනිස්සු ඉන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට පාඩමක් ගන්නන්න, ආදරය කරන මිනිස්සුන්ට සතුටක් ගන්න කොහොම හරි වැඩ කරලා හොඳ ප්‍රතිඵලයකට යන්න. ඒ ප්‍රතිඵලය ගත්තට පස්සේ තේරෙන්නේ කොච්චර ලොකු දෙයක්ද කියලා සමහර විට අපිට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අපිට ආදරය කරන මිනිස්සුන්ට ඒක ගොඩක් ලොකු දෙයක්. ඒක නිසා වැඩ කරන තියට කියන්නේ දැන් හරි වැඩ කරලා පටන් අරන් හොඳ ඉලක්කයක් ඇතුව මේ මාස 5ක් වගේ මම හිතන්නේ සති 21ක් වගේ තියෙන්නේ. හොඳට වැඩ කරගෙන හොඳ ප්‍රතිඵලයකට යන්න ඕගොල්ලෝ. හොඳයි බොහොම ස්තුතියි එහෙනම් හැමෝම අපිට ගන්න. මේ තමයි මගේ හිටපු හොඳම ළමයෙක් කියන්නත් පුළුවන්. හරි. හරි.